බොහොම කරුණාවන්ත උතුමෙක් කියනවානේ ජර්මනියේ නත්තල් සීයා චීනයේ හිම කන්දක මහා හිම රූපයක් බවට පත් උනේ මේ විදිහට. බලන්න කොයිතරම් විශාලද කියලා. මේ තෑග්ග දෙන්න හොඳම දවස අද. අටපට්ටමේ අපි කල්පනා කළා නත්තලට තෑග්ගක් දෙන්න. හැබැයි ඉතින් බලාගෙන යනකොට නත්තලට කියලා විශේෂයෙන් තෑග්ගක් දෙන්න උවමනා කරන්නේ නැහැ. අපේ රටේ කිතුණු ජනතාවගේ භක්තිය වඩවන වටිනා උතුම්ම රූපරාම පෙළ ලබා දුන්නේ අටපට්ටම වැඩසටහනින්ම තමයි. කිතුණු ජනතාවගේ ආධ්‍යාත්මික රාජ්‍ය වතිකානයට ගිය ගමන ඔබට මතක ඇතිනේ. ලෝකේ කුඩාම රාජ්‍යය. ලෝකේ කුඩාම රාජ්‍යයේ තියෙන ලෝකේ විශාලතම දේවස්ථානය දැකලා බොහෝ දෙනෙක් විස්මයටපත් වුණා. වතිකානයට හෝ රෝමයට යන කෙනෙකුටවත් පහසුවෙන් දකින්න නොලැබෙන ආකාරයේ දර්ශන රසක් අටපට්ටමෙන් පෙන්වන්නට අපට හැකියාව ලැබුණා. කිතුණු විශ්වාසයට අනුව මේ සිදුර ඇතුලෙන් පේන්නේ යේසුස් වහන්සේගේ රුධිරය තැවරුණු පස්. මේ සුද්ධ වූ පියගැට පෙළ නගින්න ඕනේ ධන 22කින්. ඒ කියන්නේ ධන ගාගෙන. පියගැට පෙළ ගෙවිලා තියෙන හැටියෙන් පේනවනේ කොච්චර පිරිසක් නැගලා තියෙනවද කියලා. බොහෝ දෙනෙක් නොදන්නා වුණාට වතිකානයට අමතරව පැරණි වතිකානයේ නමින් කොටසකුත් රෝමයේදී දකින්න පුළුවන්. කොහොම නමුත් වතිකානයේ නමින් වෙනම ආධ්‍යාත්මික රාජ්‍යයක් බිහි වෙන්න කලින් වතිකානයේ ඇතුළත් රෝම රාජ්‍යයක් තිබුණානේ. මේ පැරණි වතිකානයේ ඇතුළත් රෝම රාජ්‍යයට ගිය අපූර්ව ගමන. මේ ගමනේදී කිසිම දිනක රූපවාහිනී කැමරාවක සටහන් නොවුණු විරල ගණයේ රූපරාමු රසක් හසු කරගන්නට අපට අවස්ථාව ලැබුණා. ජේසුස් වහන්සේ කුරුසියේ තබා එන ගැසූ බව ලෝක ප්‍රකට කාරණාවක්. එතකොට ඒ කුරුසයකෝ කුරුසියේ තබා ගැසූ එනකෝ ජේසුස් වහන්සේට පැලඳූ කටුඔටුන්නකෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු අටපට්ටමෙන් ලබා දුන්නා ඔබට මතක ඇති. කිතුණු ඉතිහාසයට අනුව කුරුසියෙන් බිමටගත් ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ ශරීරය රෙද්දකින් ඔතනු ලැබුවා. ශරීරයේ තිබුණු රුධිරය ඒ රෙද්දේ තැවරුණා. කිතුණු විශ්වාසයට අනුව මේ ඔබ දකින්නේ ඒ රෙදි කඩයි. බලන්න රුධිර පැල්ලම් දිහා. කිතුණු ඉතිහාසයේ එන විදිහට ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ ශරීරය මේ රෙදි කඩේ යොතා ගල් ගුහාවක තැන්පත් කරනු ලැබුවා. ඉන්පසු උන්වහන්සේ මරණයෙන් උත්ථාන වූ බව කිතුණු විශ්වාසය. ශ්‍රී ලාංකේය කිතුණුවෙකුට ජීවිතේ කවදාවත් සියසින් දකින්න නොලැබෙන ආකාරයේ දර්ශන රසක් අටපට්ටමෙන් පසුගිය කාලේ ඉදිරිපත් කරන්නට අපට අවස්ථාව ලැබුණා. ඒ නිසා නත්තල වෙනුවෙන් කියලා වෙනම තෑග්ගක් දෙන්න උවමනා කරන්නේ නැහැ. ජාතික මාධ්‍ය ආයතනයක් හැටියට ස්වාධීන රූපවාහිනී සේවය අපේ රටේ කිතුණු ජනතාවට දෙන්න පුළුවන් උපරිම වටිනාම නත්තල් තෑග්ග දීලා තියෙන බව ඔබට පැහැදිලි නේද? මේ තියෙන්නේ කටුඔටුන්නේ කොටසක්. කිතුණු ඉතිහාසයට අනුව ජේසුස් වහන්සේගේ ශරීරයේ කුරුසයේ තබා එන 3ක් ගැහුවා. ජනප්‍රවාදයට අනුව මේ තියෙන්නේ එක ඇණයක්. කාබන් පරීක්ෂණ ක්‍රමයට වසර 2000ක් පැරණි බවට කාල නිර්ණය කර තිබෙනවා. ජේසුස් වහන්සේ ඓතිහාසික පුද්ගලයෙක් බව ලෝපුරා කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. ජේසුස් වහන්සේ තබා එන ගැසූ කුරුසේ කොටසක් අදත් දකින්න පුළුවන්. ඇතුලේ මැද තැම්පත් කරලා තියෙන්නේ ඒ කුරුසෙන් කොටසක් තමයි. ජීවිතේ කවදාවත් රූපවාහිනී මාධ්‍යයකින් දකින්න නොලැබෙන මේ රූපරාමු පෙළ අටපට්ටම වැඩසටහනෙන් ඉදිරිපත් කළාට පස්සේ අපේ රටේ සිය ගණනක් වූ කිතුණු ජනතාව අපට හැඬු කඳුලින් යුතුව කතා කළා. බොහෝ කිතුණු අම්මලා තාත්තලා අවසන් හුස්ම පොදයන්ට කලින් Tamanට මෙහෙම දේවල් දකින්න අවස්ථාව ලබා දීම ගැන ස්වාධීන රූපවාහිනී සේවයට ස්තුති කළා. බොහෝ දෙනෙක් අටපට්ටමෙන් ඒ රූපරාමු නැවතත් පෙන්වන්නට කියලා අපෙන් ඉල්ලීම් කළා. ඔන්න ඒ ඉල්ලීම ඉටු කළා. තව ඉල්ලීමක් තියෙනවානේ. එකක් ඉන්ටකෝ